හලෝ ඉතින් කොහොමද ඔයාලට මලා කාටූන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Ben 10 Ultimate Alien පළමු වන සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකේ නම තමයි Video Games. ඉතින් ඔයාලා Ben 10 Ultimate Alien series එකේ බලන්න කැමතිම එපිසෝඩ් ටිකක් තියෙනවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලගේ ආසාව මේ එපිසෝඩ් එකෙන් පස්සේ ඉෂ්ට වෙනවා. මේ එපිසෝඩ් එකෙන් පස්සේ එපිසෝඩ් වල තමයි පළවෙනි එපිසෝඩ් එකේදී බයිවැල්වන්ට මොකද්ද උනේ කියන එක වගේම බයිවැල්වන් ළඟට ආපු ඇග්‍රගෝ කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මෙන්න මෙතන උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ එපිසෝඩ් එක බලලා එන්න. ඒක බැලුවේ නැත්නම් මේ එපිසෝඩ් එකට එපිසෝඩ් එකේ සම්බන්ධයක් නැහැ. ඊළඟ එපිසෝඩ් එක තමයි පළවෙනි එපිසෝඩ් එකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ. කෝකටත් ඔයාලා පළවෙනි එපිසෝඩ් එක බලලා තියාගන්න. ඉතින් ඔයාලට මේ හැම එපිසෝඩ් එකක්ම බලන්න ඕන නම් පොඩි දෙයක් කරන්න තියෙනවා. මතකැතුව මගේ channel එක subscribe කරන්න. ඒ විතරක් මදි. එපිසෝඩ් එකක් දාපු ගමන්ම ඒක බලන්න ඕන නම් ඔයාලට ඔය subscribe කියන බටන් එකට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න වෙනවා. එතකොට තමයි මේ වීඩියෝ එකේ notification එක ඔයා ළඟටම එන්නේ. එහෙනම් වැඩිය කතා කරන්න ඕනේ නෑ. අපි යමු අපේ අද වීඩියෝ එකට. එපිසෝඩ් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ නයෙක් වගේ පිටසක්වල ජීවියෙකුයි අපේ බෙනුයි. ඉතින් මේ පිටසක්වල ජීවියා බෙන්ගෙන් අහනවා මම වගේ බලවත් කෙනෙක්ට අභියෝග කරන්න ආපු ඔයා කවුද කියලා. ඉතින් මේ පිටසක්වල ජීවියා අපේ බෙන් ගැන හරියටම දන්නේ නැතුව තමයි මෙහෙම කතා කරන්නේ. ඒ වෙලේ අපේ බෙන් කියනවා මම විශ්ව පොලිස් නියෝජිතවරයෙක්. ඔයා මේ අනවසර ප්‍රදේශයකට තමයි ඇතුළු වෙලා ඉන්නේ. ඒ නිසා ඔයාට ඉක්මනටම මෙතනින් යන්න වෙනවා කියලා. ඒ වෙලේ මේ පිටසක්වල ජීවියා බෙන්ගෙන් අහනවා ඔයාට මාව නවත්තන්න තරම් බලයක් තියෙනවද කියලා. ඒ වෙලේ අපේ බෙන් අත්හතර වෙනවා. ඉතින් මේ පිටසක්වල ජීවියා අපේ අත්හතරට කියනවා අද මගේ දවල් කෑම ඔයා කියලා. එහෙම කිව්ව ගමන්ම අපේ අත්හතර මේ සර්පයව කුඩුපට්ටම් කරලා දානවා. එහෙම කුඩුපට්ටම් කරලා දාපු අපේ අත්හතර ආයේ අපේ බෙන් බබටපත් වෙනවා. ඉතින් ඒ වෙලේ අපේ බෙන් ළඟට හෙලිකොප්ටරයක් එනවා. මේ හෙලිකොප්ටරේ ඇතුලේ ඉන්නේ ඔලිවර් තොම්සන් කියලා කෙනෙක්. ඉතින් මේ ඔලිවර් කියනවා ඔයා මේ සර්පයත් එක්ක සුපිරියටම සටන් කරා. මම ලෝක ප්‍රසිද්ධ වීඩියෝ ගේම් නිෂ්පාදකවරයෙක් කියලා. ඒ වෙලේ අපේ බෙන් අහනවා ඉතින් මට මොකද්ද කියන්න කියලා. ඒ වෙලේ මේ ඔලිවර් කියන කෙනා කියනවා මගේ අලුත්ම වීඩියෝ ගේම් එකේ වීරයා ඔයා කරන්න මම කැමතියි කියලා. ඉතින් අපේ බෙන්ගේ මූණට පොඩි හිනාවක් එනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවෙනුයි කෙවිනුයි කෙවින්ගේ කාර් එකෙන් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මිස්ටර් ස්මූති කඩේ ගාව බහිනවා. ඉතින් අපේ ගුවෙන්ට හොඳටම තරහ ගිහිල්ලා තමයි ඉන්නේ. ඒ වෙලේ ගුවෙන් කෙවින්ට හොඳටම බනිනවා. ඉතින් කෙවින් කියනවා ඔයාට ඩ්‍රයිවිං උගන්වන්න හදපු එක තමයි මගේ අතින් උන ලොකුම වැරද්ද කියලා. ඒ වෙලේ අපේ ගුවෙන් කියනවා ඔයා තමයි මට හම්බුණ නරකම ගුරුවරයා කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම වාද කර ඉන්න අතරතුරේදී අපේ බෙන් මෙතනට එනවා. එහෙම ආපු බෙන් කියනවා මගේ නමින් වීඩියෝ ගේම් එකක් හදන්න යනවා. ඒකේ නම Ben 10 වීඩියෝ ගේම් එක කියලා. ඉතින් ගුවෙන්ටයි කෙවින්ටයි මේ ගැන කිසිම ගාණක් නැහැ. මේ දෙන්න හොඳටම රණ්ඩු වෙනවා. ඉතින් මෙහෙම රණ්ඩුන ගුවෙන් මෙතනින් යන්න හදනවා. ඒ වෙලේ අපේ කෙවින් ගුවෙන්ට කෙලබෝල වලින් ගහනවා. ඒකටත් හොඳටම තරහ ගිහපු අපේ ගුවෙන් කෙවින්ගෙන් අහනවා ඇයි ඔයා මට කෙලබෝල වලින් ගහන්නේ කියලා. ඒ වෙලේ කෙවින් කියනවා අනේ මම නම් ඔයාට කෙලබෝල වලින් ගැහුවේ නෑ කියලා. ඉතින් ආයේ මේ දෙන්න ළඟට ආපු අපේ බෙන් කියනවා දැන් ඔය දෙන්න ඕක නවත්තන්න. මට හොඳ අදහසක් ආවා. මම ගුවෙන්ට ඩ්‍රයිවිං උගන්වන්නම් කියලා. ඒ වෙලේ අපේ ගුවෙන් බෙන්ගෙන් අහනවා ඔයා මට ඇත්තටම ඩ්‍රයිවිං උගන්වනවද කියලා. ඒ වෙලේ බෙන් කියනවා ඔව්. හැබැයි දැන් නෙවෙයි වෙන වෙලාවක. දැන් මම යන්න ඕන මගේ අලුත්ම වීඩියෝ ගේම් එකේ ස්කෑන් එකට කියලා. ඒ වෙලේ කෙවින් අහනවා මොන වීඩියෝ ගේම් එකටද කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ බෙනුයි කෙවිනුයි ඔලිවර් කියපු තැනකට ගිහිල්ලා ඉන්නවා. මොකටද ගිහිල්ලා තියෙන්නේ කියනවා නම් අර වීඩියෝ ගේම් එකේ ස්කෑන් එකට. ඉතින් අපේ බෙන් විකාර ඇඳුමකුත් ඇඳගෙන එළියට එනවා. රැඳුමක් කිව්වට මේක තමයි මේ වීඩියෝ ගේම් එකට බෙන්ගේ හැම ඉරියව්වක්ම එකතු කරගන්න හදපු ඇඳුම. ඉතින් ඔලිවර් කියනවා ඔයාගේ හැම ඉරියව්වක්ම මෙතනදී කරලා පෙන්නන්න කියලා. එහෙම කියනකොට නම් අපිටත් පොඩි සැකයක් ඇති වෙනවා මේ ඔලිවර් ගැන. හරි අපි එපිසෝඩ් එකේ ඉස්සරහට ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා.
ඒ වෙලේ අපේ බෙන් අහනවා මෙතනදී මම කරන හැම ඉරියව්වක්ම වීඩියෝ ගේම් එකට ඇතුළත් වෙනවද කියලා. ඒ වෙලේ මේ ඔලිවර් කියනවා ඔයා මෙතනදී කරන හැම ඉරියව්වක්ම අපේ වීඩියෝ ගේම් එකට ඇතුළත් වෙනවා කියලා. ඉතින් ඒ වෙලේ අපේ බෙන් මහවුරක දැවැන්තයා වෙනවා. ඉතින් මෙහෙම මහවුරක දැවැන්තයා වුණා අපේ බෙන් මහවුරක දැවැන්තයාට කරන්න පුළුවන් හැමදේම මෙතනදී කරලා පෙන්නනවා. ඉතින් අපේ මහවුරක දැවැන්තයාගේ හැම ඉරියව්වක්ම මෙතන තියෙන ස්කෑනර්ස් වලින් ස්කෑන් වෙනවා. ඉතින් වැඩි ඇක්ෂන් දාන්න ගිහිල්ලා අපේ මහවුරක දැවැන්තයා මේ ඇඳුමේ තියෙන බෝලයක් ගලව ගන්නවා. ඒ වෙලේ අපේ මහවුරක දැවැන්තයා ඔලිවර්ගෙන් අහනවා මෙන්න මේ ඇඳුමේ බෝලයක් වැටුණා. ඒකට කමක් නැද්ද කියලා. ඒ වෙලේ ඔලිවර් කියනවා ඒකට කමක් නෑ. දැන් වෙන ජීවියෙක් විදියට හැරෙන්න කියලා. ඒ වෙලේ අපේ බෙන් බටු ඇටය වෙනවා. ඉතින් ඔලිවර් අහනවා මේක නොපෙනෙන ස්වරූපයක්ද කියලා. ඒ වෙලේ අපේ බටු ඇටයා කියනවා නෑ මම මෙතන ඉන්නේ කියලා. එහෙම කියලා අපේ බටු ඇටයා අර මහවුරක දැවැන්තයාගේ ඇඳුමෙන් වැටුණු බෝලය ආස්සේ ඉඳලා එළියට එනවා. ඒ වෙලේ ඔලිවර් කියනවා මේ ස්වරූපය නම් අපිට ස්කෑන් කරගන්න අමාරුයි. ඒ නිසා මේ ස්වරූපය ඕනේ නෑ. ඔයා වෙනස් ස්වරූපයක් ගන්න කියලා. ඒ වෙලේ අපේ බෙන් කියනවා එහෙනම් මෙයා කොහොමද බලන්න කියලා. එහෙම කියලා අපේ බෙන් වවුල් රකුස වෙනවා. ඉතින් වවුල් රකුස වුණා අපේ බෙන් වවුල් රකුසට කරන්න පුළුවන් හැමදේම මෙතනදී කරලා පෙන්නනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉඳපු ඔලිවර් එයාටම කියා ගන්නවා ඔයා මේ වීඩියෝ ගේම් එකෙන් පස්සේ තවත් ප්‍රසිද්ධ වෙයි කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ මේ ඔලිවර් කියන කෙනා අපේ බෙන්ගේ හැම ඉරියව්වක්ම පරිගණකගත කරමින් ඉන්නවා. ඒ වෙලේ මෙතනට ආපු කෙනෙක් ඔලිවර්ගෙන් අහනවා ඔයාට දුන්න රාජකාරිය ඔයා අකුරටම ඉෂ්ට කරා නේද කියලා. ඒ වෙලේ මේ ඔලිවර් එයාගේ බොරු රැවුලයි බොරු කොණ්ඩෙයි ගලවනවා. ඉතින් එතකොට තමයි අපිට මෙයාගේ ඇත්තම මූණ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මෙයාගේ නම ඔලිවර් තොම්සන් තමයි. ඒත් මෙයා වීඩියෝ ගේම් නිෂ්පාදකවරයෙක් නෙවෙයි. මෙයා විල්හරෙන් කියන මාධ්‍යවේදියා ගාව වැඩ කරන එයාගේ ගෝලයා. ඉතින් මේ විල්හරෙන් කියන්නේ කවුද කියලා ඔයාට හොඳටම මතක ඇති. Ben 10 Ultimate Alien පළමුවන සීසන් එකේ පළමුවන එපිසෝඩ් එකේදී බෙන්ගේ රහස එළියට ආපු වෙලාවේදී බෙන්ට හොඳටම බැනපු මාධ්‍යවේදියා තමයි මේ විල්හරෙන් කියන්නේ. ඉතින් හරෙන් තමයි මේ ඔලිවර් කියන කෙනාට අපේ බෙන්ගේ හැම ඉරියව්වක්ම එකතු කරන්න කියන රාජකාරිය බාර දීලා තියෙන්නේ. ඉතින් මෙතනට ආවෙත් විල්හරෙන් කියන කෙනා තමයි. ඉතින් ඔලිවර් කියනවා අනිවාර්යෙන්ම හරෙන් මහත්තයා Ben ටෙනිසන්ව විනාශ කරන්න පුළුවන් එයාගේ හැම ඉරියව්වක්ම මම එකතු කරගත්තා කියලා. ඉතින් මේ විල්හරෙන් කියන කෙනා බෙන්ට කින්ඩියට වගේ hina වෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවෙනුයි බෙනුයි බෙන්ගේ කාර් එකේ කොහෙදෝ යනවා. ඉතින් අපේ ගුවෙන් බෙන්ගෙන් අහනවා මම හොඳට වාහනේ පදිනව නේද කියලා. ඒ වෙලාවේදී තමයි අපිටත් දැනගන්න පුළුවන් වෙන්නේ මේ දෙන්න මේ කොහෙවත් යනව නෙවෙයි. බෙන් ගුවෙන්ට ඩ්‍රයිවිං උගන්වනවා කියලා. ඒත් බෙන්ට නම් ගුවෙන් කියන කිසිම දෙයක් ගැන ගාණක්වත් නැහැ. බෙන් හිත ඉන්නේ එයාගේ වීඩියෝ ගේම් එක ගැන. එකපාරටම අපේ ගුවෙන් වාහනේ බ්‍රේක් එක ගහනවා. ඒ වෙලේ බෙන් ගුවෙන්ට කියනවා එකපාරටම බ්‍රේක් එක ගහන්න එපා කියලා. අපේ ගුවෙන් බය වෙලා ඉස්සරහා බලාගෙන ඉන්නවා. ඉතින් බෙන් බලනවා ගුවෙන්නයි මෙහෙම බලන් ඉන්නේ කියලා. ඒ වෙලේ තමයි බෙනුත් දකින්නේ මොකද්ද ඉස්සරහා තියෙන්නේ කියලා. මේ දෙන්නගේ ඉස්සරහින් ඉන්නේ ලොකු රොබෝ කෙනෙක්. ඉතින් මේ රොබෝ බෙන්ගේ කාර් එකට පහර දෙන්න හදනවා. ඒ වෙලේ බෙන් ගුවෙන්ට කියනවා ඉක්මනටම කාර් එක හරව ගන්න කියලා. ඉතින් අපේ ගුවෙන් වැඩ කෑල්ලකුත් දාලා කාර් එක අනිත් පැත්ත හරවගෙන මෙතනින් ඉක්මනටම යන්න පිටත් වෙනවා. ඒත් මේ රොබෝ අපේ බෙන්ගේ ගුවෙන්ගේ පිටිපස්සෙන්ම එනවා. ඉතින් මේ අතරතුරේදී අපේ බෙන් මකුළු අඳුර වෙනවා. එහෙම මකුළු අඳුර වුණ අපේ බෙන් කාර් එක උඩට නැගලා ගුවෙන්ට කියනවා කාර් එක සමබරව තියාගන්න. මම මෙයා ගැන බලා ගන්නම් කියලා. එහෙම කියලා මකුළු අඳුර එයාගේ මකුළු දැල් වලින් මේ රොබෝට පහර දෙනවා. ඒත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලේ මේ රොබෝ බෙන්ට පහර දෙනවා. ඉතින් ගුවෙන් කියනවා ඉස්සරහ පාර වහලානේ කියලා. ඒ වෙලේ බෙන් කියනවා එහෙනම් කාර් එක ඉක්මනටම නවත්තන්න කියලා. එහෙම කියපු ගමන් අපේ ගුවෙන් කාර් එක නවත්තන්න හදනවා. ඒත් ගුවෙන් කාර් එක නවත්තන්න ඕන එකට බ්‍රේක් එක පාගනව වෙනුවට ඇස්ලේටරේ තමයි පාගන්නේ. ඉතින් ඒ නිසා කාර් එක කලින්ටත් වැඩිය වේගෙන් යනවා. ඒ වෙලේ අපේ බෙන් හයියෙන් කෑ ගහනවා බ්‍රේක් එක ගහන්න කියලා. ඉතින් අපේ ගුවෙන් එයාගේ බලයෙන් පාලමක් වගේ එකක් හදාගෙන කාර් එක ඒ කුඩින් අරගෙන යනවා. කොයි පැත්තෙන් කොහොම වේගෙන් ගියත් මේ රොබෝගෙන් නම් මේ අයට බේරීමක් නෑ. ඉතින් මේක තේරුණු අපේ බෙන් කියනවා මේ වැඩේට හරියන්නේ මකුළු අඳුර නෙවෙයි. මේ වැඩේට හරියන්නේ ගස්ගිනිය කියලා. එහෙම කියලා මෙයා ගස්ගිනිය වෙනවා. ඉතින් අපේ ගස්ගිනිය මේ රොබෝට එයාගේ බලයෙන් පහර දෙනවා. ඒත් කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නෑ. මේ රොබෝ බෙන් කරන කියන හැම දෙයක්ම දැනගෙන තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා බෙන්ගේ හැම බලයකින්ම බේරෙන විදිය මේ රොබෝට ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ රොබෝ බෙන් කරන හැම දෙයකින්ම බේරිලා බෙන්ගේ පස්සෙන් එනවා. ඒ වෙලේ ගුවෙන් මේ දෙන්න ඉන්න කාර් එක පාලමක් යටින් අරගෙන යනවා.
ඉතින් ඒ නිසා මේ රොබෝට බෙන්ගේ කාර් එක අඳුරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රොබෝ බෙන්ගේ කාර් එක කියලා හිතාගෙන වෙන කාර් එකක් පස්සෙන් යනවා. ඒක දැකපු අපේ ගස්ගිනියා කියනවා එයාට අපේ කාර් එක නම් මග ඇරුණා. ඒත් අසරණ පවුලක් අනතුරේ කියලා. එහෙම කියලා අපේ බෙන් වවුල් රකුස වෙලා ඒ අසරණ පවුල බේරගන්න යනවා. ඉතින් මේ රොබෝ අර අසරණ පවුල ඉන්න කාර් එකට පහර දෙනවා. ඒ වෙලේ මේ කාර් එක පෙරලෙන්න යනවා. ඉතින් ඉක්මනටම මෙතනට අපේ වවුල් රකුස ඇවිල්ලා ඒ කාර් එක බේරගන්නවා. ඉතින් අපේ බෙන්ගේ පස්සෙන්ම ගුවේනුත් එනවා. ගුවෙන් එයාගේ බලයෙන් මේ රොබෝට පහර දෙනවා. ඒත් ගුවෙන්ගේ බලයෙන්වත් මේ රොබෝට කිසිම දෙයක් කරන්න බෑ. මේක දැකපු වවුල් රකුස එයාගේ බලයෙන් මේ රොබෝට පහර දෙනවා. ඉතින් මේ රොබෝ වවුල් රකුස පහර දෙන එයාගේ කිරණ වලින්ම එයාටම පහර දෙනවා. ඒ වෙලේ මේ කිරණේ වැදුන වවුල් රකුස බිමට වැටිලා සිහි නැති වෙනවා. ඉතින් මේ රොබෝ හිතන්නේ බෙන් මැරුණා කියලා. එහෙම හිතපු මේ රොබෝ මෙතනින් යනවා. මේ රොබෝ මෙතනින් යනවත් එක්කම අපේ බෙන්ට සිහිය එනවා. ඒ වෙලේ මෙතනට ආපු අපේ ගුවෙන් බෙන්ගෙන් අහනවා ඔයා හොඳින් නේද කියලා. ඒ වෙලේ බෙන් කියනවා ඔව් කියලා. ඉතින් මේ හැම දෙයක්ම දිහා ඔලිවයි හරේනුයි බලාගෙන ඉන්නවා. ඉතින් හරෙන් ඔලිවර්ගෙන් අහනවා ඇයි ඒ රොබෝ දිව්වේ? අපේ රොබෝ දිනන්නනේ හිටියේ කියලා. ඒ වෙලේ ඔලිවර් කියනවා ඒ රොබෝ බෙන්ගේ කාර් එක කියලා හිතාගෙන වෙන වාහනයක් පස්සේ ගියා. අපේ රොබෝගේ ස්වයංක්‍රීය පද්ධතිය ඒ තරම්ම බුද්ධිමත් නෑ කියලා. ඒ වෙලේ හරෙන් කියනවා එහෙනම් ස්වයංක්‍රීය ක්‍රමයට දාන්න එපා. ඒ රොබෝගේ පාලනය මම අරගන්නම් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ කෙවින් ටීවී බල ඉන්නවා. ඒ වෙලේ මෙතනට අපේ බෙනුයි ගුවේනුයි එනවා. ඉතින් කෙවින් බෙන්ටයි ගුවේන්ටයි කියනවා මෙන්න මේක බලන්න කියලා. එහෙම කියලා කෙවින් මේ දෙන්නට ප්‍රවෘත්තියක් පෙන්නනවා. ඉතින් මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ විල්හරෙන්. ඉතින් මේ විල්හරෙන් කියනවා බෙන් කියන්නේ කඩා කප්පල්කාරී කෙනෙක්. පේනව නේද අපේ නගරෙටම ඔහු කරපු විනාශය. දැන් ඔහුව නවත්තන්න වෙලාව ඇවිල්ලා. මම මේ වෙනකොට බෙන් ටෙනිසන්ගේ කඩා කප්පල්කාරී වැඩ නවත්තන්න රුපියල් බිලියන 14ක් වියදම් කරලා තියෙනවා කියලා. ඉතින් හොඳටම තරහ ගිහපු බෙන් ටීවී එක ඕෆ් කරනවා. ඒ වෙලේ මේක දිහා බලන් ඉඳපු අපේ ගුවෙන් කියනවා ඒක හරියට අද වෙච්ච රොබෝගේ සිද්ධිය වගේ නේද කියලා. ඒ වෙලේ අපේ බෙන් කියනවා ඔය වගේ මාධ්‍යවේදියෙකුට අර වගේ රොබෝ කෙනෙක් හදන්න පුළුවන් වෙයිද කියලා. ඒ වෙලෙම අපේ ගුවෙන් කියනවා එහෙනම් අර වීඩියෝ ක්ලිප් ටික යාට ලැබෙන්නේ නැත්තේ කොහොමද දන්නේ නැහැ නේද කියලා. ඒ වෙලේ බෙන් කියනවා රොබෝලා මොබෝලා නෙවෙයි. අද ඔයාට එක්සෑම් එකක් තියෙනව නේද කියලා. එතකොට තමයි ගුවෙන්ටත් මතක් වෙන්නේ එයාගේ ලයිසන් එක්සෑම් එක අද නේද තියෙන්නේ කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවෙන් බෙන්ගේ කාර් එකට නැගලා ඉන්නවා. ඉතින් අපේ බෙන් ගුවෙන්ට සුබපතලා මෙතනින් යනවා. ඒ වෙලේ මෙතනට මිස්ටර් වේක් කියලා කෙනෙක් එනවා. ඉතින් මේ මිස්ටර් වේක් ගුවෙන්ට කියනවා ඔයාගේ රිය පැදවීම් පරීක්ෂණය කරන්නේ මම කියලා. ඒ වෙලේ ගුවෙන් කියනවා හායි මිස්ටර් වේක් කියලා. ඉතින් මේ මිස්ටර් වේක් ගුවෙන්ට කියනවා ඔයා මේ පරීක්ෂණය එකපාරින්ම පාස් වෙන්න. ඒක ඔයාටම තමයි ලේසි කියලා. එහෙම කියපු මිස්ටර් වේක් ගුවෙන්ට කියනවා එහෙනම් කාර් එක හිමීට පාරට දාන්න කියලා. ඉතින් අපේ ගුවෙන් හොඳ උස්මක් අරගෙන කාර් එක හිමීට පාරට දානවා. ඉතින් මේ මිස්ටර් වේක් කියනවා කාර් එක මෙතන තියෙන වාහන දෙක අතරින් පාක් කරන්න කියලා. ඉතින් ගුවෙන්නේ කියන විදියටම මේ වාහනේ පාක් කරන්න හදනවා. ඒ වෙලේ මෙතනට අර විල්හරෙන්ගේ රොබෝ එනවා. එහෙම ආපු මේ රොබෝ බෙන්ගේ කාර් එක දෙපැත්තේ තියෙන වාහන දෙකට පහර දෙනවා. ඉතින් හොඳටම බය වෙලා ඉන්න මිස්ටර් වේක් ගුවෙන්ට කියනවා ඔයා පාක් කරන එක නම් හොඳටම කරා. ඉක්මනටම අපි මෙතනින් යමු. නැත්තම් අපේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නෑ කියලා. ඒ වෙලේ අපේ ගුවෙන් එයාට පුළුවන් උපරිම වේගෙන් කාර් එක මෙතනින් අරගෙන යනවා. ඒ වෙලේ ගුවෙන් මිස්ටර් වේක්ට කියනවා අනේ මට සමා වෙන්න කියලා. මොකටද සමාවිල්ලන්නේ කියනවා නම් එයාගේ රිය පැදවීම් පරීක්ෂණය කරන්න ඕන හිමීටනේ. ඒත් එයා වේගෙන් යන නිසා තමයි මිස්ටර් වේක්ගෙන් මෙහෙම සමාවිල්ලන්නේ. ඒ වෙලේ මිස්ටර් වේක් කියනවා ඒකට කමක් නෑ. ඔයා මගේ ජීවිතය බේරලා දෙන්න කියලා. ඉතින් ගුවෙන් කාර් එකෙන් මෙතනින් වේගෙන් පිටත් වෙනවා. ඒත් මේ රොබෝගෙන් නම් මේ අයට බේරෙන්න විදියක් නෑ. මේ රොබෝ එයා ළඟ තියෙන එක එක ආයුධ වලින් මේ අයට පහර දෙනවා. ඉතින් මේ කිසිම දෙයක් දන්නේ නැති අපේ බෙන් බීම කඩයක් ගාවට ගිහිල්ලා ඉන්නවා. ඉතින් අපේ බෙන් මේ කඩේ කැෂියර් එකේ ඉන්න කොල්ලත් එක්ක එයාගේ වීඩියෝ ගේම් එක ගැන කතා කර ඉන්නවා. ඉතින් මේ කැෂියර් එකේ ඉන්න කොල්ලා බෙන්ට කියනවා ඔයාට අර පැත්තේ මොකක් හරි වෙනවා කියලා පේන්නේ නැද්ද කියලා. ඒ වෙලේ තමයි බෙනුත් දකින්නේ එයාලට පොඩ්ඩක් එහායින් මොකක් හරි දෙයක් වෙනවා කියලා. ඉතින් ඒක දැකපු අපේ බෙන් අල්ලබෝලය වෙලා ඉක්මනටම මෙතනින් මේ පැත්තට පිටත් වෙනවා. ඉතින් මේ අතරතුරේදී අර රොබෝ ගුවෙන්ලගේ පිටිපස්සෙන් පන්නන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලේ මෙතනට අපේ බෙන් එනවා. ඉතින් අපේ බෙන් මෙතනට ආපු නිසා අර රොබෝ ගුවෙන් ඉන්න කාර් එක අතෑරලා අපේ බෙන්ගේ පස්සෙන් පන්නනවා. ඉතින් අපේ බෙන් අලබෝලය විදියට වෙනස් වෙලා ඉන්න නිසා මෙයා එක එක තැන් වලට පැන පැන බේරෙනවා. ඒත් වැඩි වෙලාවක් නම් මෙයාට මෙහෙම බේරෙන්න වෙන්නේ නැහැ.
මේ රොබෝ එයා ළඟ තියෙන ගම් එකක් එක තැනකට විදලා අපේ අලබෝලයාව එතන හිර කරගන්නවා. ඒ වෙලේ අපේ අලබෝලයා කියනවා පේන විදියට මෙයා මගේ හැම ඉරියව්වක්ම දන්නවා වගේ කියලා. ඒ වෙලේ මෙතනට ආපු මේ රොබෝ අපේ බෙන්ට උඩින් යන්න පාරක් ගන්නවා. ඉතින් අපේ බෙන් ගේකුත් කඩාගෙන ඒ ගේ ඇතුළට වැටෙනවා. එහෙම ගේ ඇතුළට වැටුණු අපේ අලබෝලයා සීත බූත වෙලා එළියට එනවා. ඉතින් අපේ සීත බූත එයාගේ අයිස් වලින් මේ රොබෝව ගල් කරනවා. ඒත් ඉතින් මේ රොබෝට බෙන්ගේ හැම බලයකින්ම බේරෙන විදිය ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ රොබෝ එයාගේ බලයෙන් මේ අයිස් ටික කඩාගෙන ඒකෙන් බේරෙනවා. ඉතින් මේ කැඩිච්ච අයිස් කෑල්ලක් වැදිලා සීත බූත බිමට වැටෙනවා. ඒ වෙලේ මෙතන බිමට වැටුණු අපේ සීත බූතට මේ රොබෝ එයාගේ බලයෙන් පහර දෙනවා. වෙලාවට තමයි බෙන් සීත බූත වෙලා හිටියේ. සීත බූතට ඕනම දෙයක් හරහා විනිවිද යන්න පුළුවන් නිසා එයා පාර හරහා විනිවිද ගිහිල්ලා වෙනත් තැනකින් මතුවෙනවා. ඉතින් අපේ සීත බූත එයාටම කියා ගන්නවා සුපිරි බල ඔරලෝසුවේ බලය වැඩි වෙලාවක් නම් තියෙන එකක් නෑ. ඉක්මනටම වෙනත් ජීවියෙක් විදියට හැරෙන්න ඕන කියලා. එහෙම කියලා අපේ සීත බූත කාන්දමා බවට පත් වෙනවා. ඉතින් අපේ කාන්දමාගේ බලය ගැන ඔයාලා කොහොමද දන්නවනේ. අපේ කාන්දමාට ඕනම ලෝහයක් කුරා ගන්න පුළුවන්නේ. ඉතින් අපේ කාන්දමා එයාගේ බලයෙන් මේ රොබෝට පහර දෙන්න හදනවා. ඒත් මේ රොබෝ හදලා තියෙන්නේ කාන්දමාට උරා ගන්න පුළුවන් ලෝහයකින් නෙවෙයි. කාන්දමාටත් පුදුමයි මේ හැම දෙයක්ම මේ රොබෝව හදපු කෙනා දැනගත්තේ කොහොමද කියලා. ඒ වෙලේ මේ රොබෝ අපේ කාන්දමාටත් හොඳටම පහර දීලා එක තැනකට විසික් කරලා දානවා. ඉතින් එතනට ආපු මේ රොබෝ බෙන්ව විනාශ කරලම දාන්න හදනවා. ඒත් වෙලාවට එතනට අපේ ගුවෙන් එනවා. ගුවෙන් ඇවිල්ලා බෙන්ගේ වටේට ආරක්ෂිත ආවරණයක් හදනවා. ඒත් මේ රොබෝ ඒ ආරක්ෂිත ආවරණයත් කඩලා දාලා අපේ ගුවෙන්ටත් හොඳටම තුවාල කරනවා. ඉතින් හොඳටම මහන්සි වෙලා ඉන්න අපේ කාන්දමා අය අපේ බෙන් බවටපත් වෙනවා. ඒ වෙලේ මේ රොබෝව පාලනය කරමින් හිටපු විල්හරෙන් එයාටම කියා ගන්නවා ඔයාව මම අදත් පරාද කරා. ඔයාට කොහෙවත් පැනලා යන්න බෑ බෙන් ටෙනිසන්. මේ පාර මමයි දිනන්නේ කියලා. ඉතින් මේ රොබෝ බෙන්ට පහර නොදී මෙතනින් යනවා. ඒ වෙලේ මේක දිහා බලාගෙන ඉඳපු ඔලිව විල්හරෙන්ගෙන් අහනවා ඔයාට බෙන්ව විනාශ කරලා දාන්න හොඳටම පුළුවන්කම තිබිලත් ඇයි ඔයා එතනින් ගියේ කියලා. ඒ වෙලේ මේ විල්හරෙන් කියනවා එයාව එකපාර විනාශ කරොත් මට කිසි විනෝදයක් නෑ කියලා. ඉතින් ඔලිව විල්හරෙන්ට කියනවා ඔහොම ගියොත් නම් එයා ඔයාව පරාද කරන්න මොකක් හරි ක්‍රමයක් හොයාගනී කියලා. ඒ වෙලේ විල්හරෙන් කියනවා හෙටම මම බෙන්ගේ කතාව ඉවරයක් කරලා දානවා. ඒක ටෙලිවිෂන් ඉතිහාසයේ අපූර්ව සිදුවීමක් වෙයි. බෙන් ටෙනිසන්ගේ අවසානය සජීවීව කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවේනුයි බෙනුයි කෙවිනුයි නිවුස් බල ඉන්නවා. ඉතින් මේ නිවුස් වල පෙන්නන්නේ අපේ බෙන් කරපු කියපු දේවල්. ඉතින් මේ නිවුස් වලදී විල්හරෙන් කියනවා බෙන් ටෙනිසන් තමයි මේ ලෝකේ ඉන්න භයානකම කෙනා. මේ බෙන් ටෙනිසන්ගේ භයානක වැඩ නිසා තමයි මම රුපියල් බිලියන 14ක්ම වියදම් කරලා එයාව විනාශ කරන්න හදන්නේ කියලා. ඒත් එක්කම මේ විල්හරෙන් බෙන්ට අභියෝග කරනවා හෙට රෑ 8ට ඔයා වොෂින්ටන් හෝල් එක ගාවට ඇවිල්ලා ඉන්න කියලා. ඉතින් මේ හැම දෙයක්ම අහන් ඉඳපු අපේ බෙන් ගුවෙන්ටයි කෙවින්ටයි කියනවා හෙට මම මෙයාට කරන්න ඕන දේ දන්නවා කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ විල්හරෙන්ගේ වැඩසටහන රිකෝඩ් කරන තැන. ඉතින් මේ විල්හරෙන් එයාගේ වැඩසටහනෙන් සජීවීව පෙන්වන ගමන් බෙන්ව විනාශ කරලා දාන්න තමයි හදන්නේ. ඉතින් මේ විල්හරෙන් කියනවා බෙන්ව නවත්තන්න කවුරු හරිම කෙනෙක් නැගී සිටින්න ඕන. ඒ කෙනා තමයි විල්හරෙන් කියන මේ මම කියලා. එහෙම කියපු මේ විල්හරෙන් බෙන්ට කියනවා එහෙනම් ඔයාගේ අවසානය අදයි කියලා. ඒත් එක්කම මේ විල්හරෙන් එයාගේ රොබෝව අපේ බෙනුයි ගුවේනුයි කෙවිනුයි ඉන්න තැනට එවනවා. ඒ වෙලේ මෙතනට ආපු රොබෝගේ බොඩි එකේ තියෙන ස්ක්‍රීන් එක කරහා හරෙන් අපේ බෙන්ගෙන් අහනවා ඔයාට දැන් මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඒ වෙලේ අපේ බෙන් කියනවා ඔයාගේ ඔය බහුබූත වැඩවලට මගේ වචන නාස්ති කරන්න මම කැමති නෑ කියලා. එහෙම කියලා අපේ බෙන් මහවුරක දැවැන්තයා වෙනවා. එහෙම මහවුරක දැවැන්තයා වුණ අපේ බෙන් මේ රොබෝට පහර දෙනවා. ඉතින් මේ රොබෝ අපේ මහවුරක දැවැන්තයාගේ හැම ඉරියව්වක්ම දන්න නිසා ඒ හැම දෙයකින්ම බේරිලා අපේ මහවුරක දැවැන්තයාටම ආයේ පහර දෙනවා. ඉතින් මේ රොබෝ එයා ළඟ තියෙන දරුණුම මිසයිල වගේකින් අපේ බෙන්ට පහර දෙනවා. ඉතින් අපේ බෙන් මහවුරක දැවැන්තයා විදියටනේ වෙනස් වෙලා ඉන්නේ. මහවුරක දැවැන්තයාට ඕනම දෙයක් වැඩි වෙලාවක් දරාගෙන ඉන්න පුළුවන් නිසා අපේ මහවුරක දැවැන්තයා මිසයිල වලින් බේරෙනවා. ඒත් ඒ මිසයිල ටික අපේ මහවුරක දැවැන්තයාගේ පිටිපස්සේ තිබුණු ලොකු කණුවක වැදෙනවා. ඒ කණුව මෙතනට වැටුණොත් ලොකු විනාශයක් වෙනවා කියලා අපේ බෙන් දන්නවා. ඒ නිසා අපේ මහවුරක දැවැන්තයා එයාගේ උපරිම ශක්තිය යොදවලා මේ කණුව තිබ්බ විදියටම කෙලින් කරනවා. ඉතින් මේ අතරදී විල්හරෙන් ගාවට ආපු ඔලිව විල්හරෙන්ට කියනවා අපේ වැඩසටහනේ රේටින් ඉහළටම ගිහිල්ලා කියලා. ඒ වෙලේ විල්හරෙන් කියනවා බෙන් ටෙනිසන්ගේ අවසානය දැක ගන්න මිනිස්සු නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ කියලා. ඉතින් මේ අතරදී පෙන්නනවා අපේ ගුවෙනුයි කෙවිනුයි එයාලගේ බලයෙන් මේ රොබෝට පහර දෙනවා.
ඒත් ඒ කිසිම දෙයකින් මේ රොබෝව මේ අයට විනාශ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ රොබෝ අපේ ගුවෙන්ටයි කෙවින්ටයි හොඳටම පහර දීලා පැත්තකට විසික් කරලා දානවා. ඉතින් මේ හැම දෙයක්ම බලාගෙන ඉඳපු අපේ මහවුරග දැවැන්තයා කියනවා ඔයාට මාව නේද ඕනේ. ඒ නිසා ඒ දෙන්නව තරලා මාත් එක්ක සටන් කරන්න කියලා. එහෙම කියලා අපේ බෙන් මේ රොබෝට පහර දෙනවා. ඒත් මේ රොබෝ හැම පාරකින්ම බේරිලා ආයේ අපේ බෙන්ටම පහර දෙනවා. ඉතින් හොඳටම කුටි කාලා ඉන්න අපේ මහවුරග දැවැන්තයා මේ රොබෝගෙන් අහනවා එහෙනම් ඔයා මගේ හැම ඉරියව්වක්ම දන්නව නේද කියලා. එහෙම කියලා අපේ බෙන් එයාටම කියා ගන්නවා එහෙනම් මෙයා මගේ හැම ඉරියව්වක්ම අරන් තියන්නේ අර වීඩියෝ ගේම් ස්කෑන් එකෙන් කියලා. ඒත් එක්කම අපේ බෙන් කියනවා එහෙනම් මම මීට කලින් කවදාවත්ම නොකරපු දෙයක් කරන්න ඕන කියලා. එහෙම කියලා අපේ බෙන් අලුත් විදියකට මේ රොබෝට පහර දෙනවා. ඒ නිසා මේ රොබෝට හිතා ගන්නවත් බෑ බෙන් මේ පහර දෙන්නේ මොන විදියකටද කියලා. ඒ අතරතුරේදී විල්හරෙන් මේ රොබෝව පාලනය කර ඉන්න තැන එකපාරටම ෂෝට් වෙනවා. ඉතින් විල්හරෙන් ඔලිවර්ගෙන් අහනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වෙලේ ඔලිවර් කියනවා බෙන් ටෙනිසන් රොබෝගේ අපේ අතර තිබුණු සම්බන්ධතාවය නැති කරලා දාලා දැන් එයාව අපිට පාලනය කරන්න බෑ කියලා. ඒ අතරතුරේදී මේ රොබෝ බෙන්ලා ඉන්න තැන පිස්සු නටනවා. ඒ වෙලේ අපේ මහවුරග දැවැන්තයා ගාවට ගුවෙනුයි කෙවිනුයි එනවා. ඉතින් අපේ මහවුරග දැවැන්තයා මේ දෙන්නට කියනවා එයා මගේ හැම ඉරියව්වක්ම අර වීඩියෝ ගේම් ස්කෑන් එකෙන් අරගෙන කියලා. ඒ වෙලේ අපේ කෙවින් කියනවා සේරම ගත්තේ නෑනේ. මතකයි නේද කියලා. ඉතින් ඒ වෙලේ අපේ බෙන් බටුවැටය වෙනවා. ඉතින් මෙහෙම බටුවැටය වුණ අපේ බෙන් කෙවින්ගෙනුයි ගුවෙන්ගෙනුයි අහනවා දැන් අපි මොකද්ද කරන්නේ කියලා. ඒ වෙලේ අපේ ගුවෙන් කෙවින්ට කියනවා මේ බටුවැටයව බීම බටයකින් නැදලා අරගෙන රොබෝගේ පැත්තට පිඹින්න කියලා. ඉතින් කෙවිනුත් ඒ විදියටම කරනවා. ඉතින් එහෙම මේ රොබෝගේ ඇඟ ඇතුළට ගිහපු අපේ බටුවැටයා ගුවෙන්ගෙනුයි කෙවින්ගෙනුයි අහනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වෙලේ ගුවෙන් කියනවා ඔයා ඕක ඇතුලේ තියෙන හැම දෙයක්ම කඩලා දාන්න කියලා. ඉතින් ඒක අහපු අපේ බෙන් මේ රොබෝගේ ඇඟ ඇතුලේ තියෙන හැම සර්කිට් එකක්ම ගලවලා දානවා. ඉතින් අපේ බටුවැටයා දකිනවා මේ රොබෝව බලගන්නවලා තියෙන ප්‍රධාන ස්විච් දෙක. ඒක දැකපු අපේ බටුවැටයා ඒ ප්‍රධාන ස්විච් දෙක එකිනෙකට සම්බන්ධ කරලා මේ රොබෝව අක්‍රිය කරලා දානවා. ඉතින් ඒක දිහා හොඳටම තරහ ගිහින් ඉන්න විල්හරේනුයි ඔලිවයි බලන් ඉන්නවා. ඒ වෙලේ ඔලිවර් විල්හරේන්ට hina වෙවි කියනවා ඕක ගණන් ගන්න යන්න එපා. ඕක නිසා අපිට හොඳ දෙයක්ුත් උනා. අපේ වැඩසටහනේ රේටින් ඉහළට ගියා වගේම ඔය රොබෝගේ කෑලි ටික එකතු කරලා අපි අලුත් රොබෝ කෙනෙක් හදමු කියලා. ඒ වෙලේ මේ දෙන්න ඉස්සරහට අපේ බෙන් එනවා. බෙන් මේ දෙන්න ඉස්සරහට එන්නේ එසේ මෙසේ පිටසක්වල ජීවියෙක් අරගෙන නෙවෙයි. අපේ රතු දැවැන්තඟාව අරගෙන. මෙහෙම ආපු අපේ රතු දැවැන්තඟා මෙයාලා දෙන්නගෙන් අහනවා මේකද ඔයාලා හොයන්නේ කියලා. එහෙම කියපු අපේ රතු දැවැන්තඟා මේ රොබෝව කෑලි කෑලි වලටම කඩලා දානවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ බෙනුයි කෙවිනුයි විල්හරෙන්ගේ වැඩසටහන බල ඉන්නවා. ඉතින් මේ වැඩසටහනෙන් පෙන්නන්නේ අපේ බෙනුයි අර රොබෝයි සටන් කරපු වීඩියෝ ටිකක්. ඉතින් මේ වැඩසටහන බලලා එපා වුණ බෙන් ටීවී එක ඕෆ් කරලා දානවා. ඒ වෙලේ මේ දෙන්න ගාවට අපේ ගුවෙන් දුවගෙන එනවා. එහෙම ආපු ගුවෙන් කෙවින්ටයි බෙන්ටයි කියනවා මට ලයිසන් එක හම්බුණා කියලා. ඒ වෙලේ බෙන් ගුවෙන්ටයි කෙවින්ටයි කියනවා එහෙනම් අපි යමු දැන් බීම් එකක් බොන්න කියලා. ඉතින් ඒ වෙලේ අපේ කෙවින් කියනවා එහෙනම් මම වාහනේ අරගන්නම් කියලා. ඉතින් කෙවින්ගේ දිහා තරහෙන් ගුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලේ අපේ කෙවින් ගුවෙන්ට කියනවා ඔයා ලයිසන් එක ගත්ත පළියට ඔයාට එහෙම වාහනේ අරන් යන්න දෙන්න බෑ කියලා. ඒ වෙලේ අපේ ගුවෙන් කලින් කෙවින් කරා වගේම කෙලබෝලකින් කෙවින්ට ගහනවා. එහෙම ගහපු ගුවෙන් කෙවින්ගෙන් ආයේ අතුර ඉල්ලනවා. ඒ වෙලේ නම් කෙවින් ගුවෙන්ට වාහනේ අතුර දෙනවා. ඉතින් මේ තුන් දෙනා සතුටින් බීම් එකක් බොන්න පිටත් වෙනවත් සමගම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේම ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් තමයි සුපිරිම ටික පටන් ගන්නෙ. අනිවාර්යෙන්ම මම ඔයාලට Ben 10 Ultimate Alien පළමුවන සීසන් එක, දෙවන සීසන් එක සහ තුන්වෙනි සීසන් එක යන සීසන් 3ම අරගෙන එනවා. ඔයාලට ඒ සේරම වීඩියෝ බලන්න ඕන නම් කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. ඔයාලා මේ වීඩියෝ සේරම බලන්න. එහෙම බලලා මේ හැම වීඩියෝ එකක්ම හොඳයි කියලා හිතෙනව නම් මේ හැම වීඩියෝ එකකටම ලයික් එකක් දාන්න. ඔයාලට පුංචි වෙලාවක් වෙන් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මාත් කැමතියි වැරදි හදාගෙන ඉස්සරහට යන්න. එහෙනම් මම ආයෙ මතක් කරනවා. මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.